හෙලෝ ගයිස් පොඩි විඩියෝ දාන්න හිතුවා මේ මෙන්න මේ පෝස්ට් එක සම්බන්ධයෙන් සහ මේක මම ෆේස්බුක් එකේ දැක්කේ. එතකොට මේ පෝස්ට් එක සම්බන්ධයෙන් සහ අපිට ඊයේ දිනේ වෙච්චි මේ ක්ලයන්ට් කෙනෙක්ගෙන් ආපු කම්ප්ලේන්ට් එකක් නැත්නම් බ්ලේම් එකක් නිසා ඒ දෙක එක්ස්ප්ලේන් කරන්න ඕන නිසා තමයි මේ වීඩියෝ එක දාන්න හිතුවේ. අපේ පේජ් එකේ YouTube සහ TikTok platform හැම එකේම මේ වීඩියෝ එක දානවා අපි. එතකොට මේ පෝස්ට් එක කියල් තියනේ ම ප්‍රජෙක්් අරගෙන වැඩ කරන්න ඉන්නවා. එතකොට ලයින් කෙනෙක්ට කොහොමද අපි ප්‍රයිසින් කියන්නේ. එතකොට රික්වාමෙන්ට් එක් අනුව අපි කොහොමද වැලිුවක් කියන්නේ වාලාගේ දස් දෙන්න පුළුවන් කියල්තම මෙයා මේ ෆෙස්බුක් එක පෝස්ට් එක දාලා තියෙන්නේ. එතකොට අපි මීට සති දෙකට තුනක් දෙකට වගේ කලින් මේ ක්ලයින් කෙනෙකුට සිිස්ටම් එකට කොටේෂන් එකක් දැම්මා. එතකොට කොටේෂන් එකේදී අපි විවිධ දේවල් මෙන්ෂන් කරනවා. එකන ඩිවලප්මන්ට් කොස්ට් එක සර්ව කොස්ට් එක ඊට පස්සේ මේ පෝස්ට් සපෝට් නැතම් ආෆ්ටර් සර්විස් චාර්ජ් එක ඔය තුන සාමාන්‍ය අපි මේන්ලි ඩිෆයින් කරලා තියෙන්නේ. තොඩේ ඩිෆයින් කරලා තිබ්බ කොටේෂන් එකේ කස්ටමර් නැත්නම් අපේ ක්ලයන්ට් තේරුම් ගන්න තියෙනවා වැරදි. එතකොට ඒගොල්ලෝ අපිට ප්‍රොජෙක්ට් එක වෝට් කරේ නැහැ මේ මිස්අන්ඩර්ස්ටෑන්ඩින් එක නිසා. එතකොට ඒකත් එක්ක මට තේරුණා ඒ කියන්නේ ඇත්තරම සොෆ්ට්වෙයාර් ප්‍රොඩක්ට් එකක් ගන්න නැත්නම් සර්විස් එකක් ගන්න ඉන්න කෙනෙක්ට අවබෝධයක් තියෙන්න ඕනේ මොන ඒරියාවලද සොෆ්ට්වෙයාර් සර්විස් එකක් කොහොමද ගන්නේ, හරියට ඩෙවලොපර් කෙනෙක් නැත්නම් ඩෙවලොප්මන්ට් ඒජන්සි එකක් කොහොමද හැන්ඩල් කරගන්නේ නැත්නම් පික් කරගන්නේ කොහොමද. එතකොට ප්‍රොජෙක්ට් එකේ කොටේෂන් එකේ මොනවද යාලා බලන්න ඕනේ. නැත්නම් ඩෙවලොපර් කෙනෙක් විදියට කරනවා නම් එතකොට ඩෙවලොපර් වෙලා තියෙන කොටේෂන් එකේ මොනවද බලන්න ඕනේ කියන දේවල් එක්ස්ප්ලেইন කරන්න තමයි මේ වීඩියෝ එක දාලා තියෙන්නේ. ඒකට ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න කියන්නේ අහගෙන ඉන්න තියෙන්නේ. එතකොට ඔයා ඩෙවලොප්මන්ට් ෆර්ම් එකක් හරි ස්ටාර්ට්අප් එකක් හරි එහෙම නැත්නම් ඔයා ෆ්‍රීලාන්සින් ප්‍රොජෙක්ට් අරගෙන කරනවා නම් ඔයත් මේක ඇහුවට මම හිතන්නේ වැරද්දක් නැහැ. ඔයාලට යම් දේවල් ඉගෙන ගන්න තියෙයි. එතකොට දැන් අපි ක්ලයන්ට් අපිට බ්ලේම් කරේ අනිත් වෙන්ඩර්ස්ලා දාලා නැහැ හොස්ටින් චාර්ජස් නැත්නම් ඩොමේන් ප්ලස් හොස්ටින් චාර්ජස් නැත්නම් අපි කියන ක්ලවුඩ් හොස්ටින් වලට යන කොස්ට් එක ඒගොල්ලෝ මෙන්ෂන් කරලා නැහැ. අපි විතරයි මෙන්ෂන් කරලා තියෙන්නේ. ඇයි අපි ඔයාලට ගෙවන්නේ මේ මුදල මාසිකව මේ ප්‍රොජෙක්ට් එකට අමතරව. හරි ඔන්න තමයි ප්‍රශ්නේ ආවේ. එතකොට අපි කිව්වා පැහැදිලිවම එතකොට මේගොල්ලෝ මුලින්ම ඉල්ලලා තිබ්බේ වෙබ් ප්ලැට්ෆෝම් එක. කියන්නේ ක්ලවුඩ් බේස්ඩ් ප්ලැට්ෆෝම් එක, වෙබ් ඇප්ලිකේෂන් එක. හරිද? එතකොට වෙබ් ඇප්ලිකේෂන් එකක් ගත්තාම වෙබ් ඇප්ලිකේෂන් එකක් අපි කොහේ හරි හොස්ට් කරන්න ඕනේ. එක්කෝ ලෝකල් හොස්ට් එක කියන්නේ ඔයාගේ ඉන්ටර්නල් ඔෆිස් එකේ සර්වර් කම්පියුටර් එකක් පාවිච්චි කරලා හොස්ට් කරන්න ඕන. ඔයාගේ මේ ඕගනයිසේෂන් එක ඇතුලේ මේක ඇක්සස් කරන්න. එහෙම නැත්නම් ක්ලවුඩ් එක මේ හොස්ට් කරන්න ඕනේ පබ්ලිකලි අවైలබල් වෙන්න. එහෙම නැත්නම් ඉන්ටර්නල් නෙට්වර්ක් කරලා ඔයාට විතරක් ඇක්සස් කරන්න පුළුවන් විදිහට සිකියුරිටි මේව කරලා හොස්ට් කරන්න ඕනේ. එතකොට මේ හොස්ටිං වලට චාර්ජ් එකක් යනවා. ඒ කියන්නේ ඔයාගේ ඔෆිස් එක ඇතුලේ මේක හොස්ට් කරත් ඔයාට කම්පියුටර් එකට මේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක හරි යනවා. හරිද? එතකොට ඔයා මේකට අනිවාර්යෙන් චාර්ජ් එකක් ගන්නම වෙනවා. ඒ කියන්නේ ඒක අපිට නෙමෙයි ගෙවන්න වෙන්නේ. බොහෝ දුරට තර්ඩ් පාර්ටි සර්විස් ප්‍රොවයිඩර් කෙනෙකුට. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් නෙමෙයි Google එකට එහෙම නැත්නම් Amazon Web Services නැත්නම් AWS කියනවා අපි. එහෙම නැත්නම් ඔය Contabo එතකොට DigitalOcean ඔය වගේ සර්විස් ප්‍රොවයිඩර් කෙනෙකුට ඔයාලට ගෙවන්න වෙනවා. නැත්නම් ප්‍රසිද්ධ මේක Microsoft Azure ඔය වගේ ප්ලැට්ෆෝම් වලට ගෙවන්න වෙනවා ඔයාගේ මේ සර්විස් එක පවත්වා යන්න. එතකොට ඔයාලා සාමාන්‍ය වෙබ්සයිට් එක වගේ කරනවා හොස්ටිං වගේ ප්ලැට්ෆෝම් වලට ගෙවන්න බලන ලංකාවෙත් තියෙනවා. පික් හොස්ටිං වගේ ප්ලැට්ෆෝම් වලටත් ඔයාලට ගෙවලා මේ VPS එකක් එහෙම නැත්නම් ෂෙයාර්ඩ් හොස්ටිං එකක් ගන්න පුළුවන්. ඔයා වෙබ්සයිට් එකක් කරනවා නම් ඒක හොස්ට් කරලා තියාගන්න සහ වෙබ් ඇප්ලිකේෂන් එකක් මේක කරනවා නම් VPS එකක් ඔයාලට ගන්න පුළුවන්. එතකොට දැන් මේ සර්විස් වලට චාර්ජ් එකක් තියෙනවා. එතකොට ඒකට අදාළව පර්ෆෝමන්ස් වලට අදාළව චාර්ජ් එකක් තමයි තියෙන්නේ. එතකොට අපි වෙබ්සයිට් එකක් හරි නැත්නම් වෙබ් ඇප්ලිකේෂන් එකක් හරි ඩෙවලොප් කරද්දී බලනවා මේ ඇප්ලිකේෂන් එක රන් වෙන්න මොන වගේ ෆෝමස් තියෙන කම්පියුටර් එකක්ද ඕන වෙන්නේ. නැත්නම් සර්වර් එකක්ද ඕන වෙන්නේ. එතකොට ඒ සර්වර් එකට අදාළව යන කොස්ට් එක කැල් කරලා අපි ඔයාලට දෙනවා අපේ කොටේෂන් එක ඇතුලේ මේ කොච්චරක් මන්ත්ලි ඔයාලට මේක වෙනුවෙන් වැය වෙනවද. ඒක තමයි අපි අපේ ක්ලයන්ට් මෙන්ෂන් කරලා දාලා තිබ්බේ. ඒතකොට ඒගොල්ලෝ කියන්නේ අනිත් වෙන්ඩර්ස්ලා මේක දාලා තිබ්බේ නැහැ. ඒ හින්දා මේ ඇයි අපි ගෙවන්නේ සහ අපි ඔයාලට ප්‍රොජෙක්ට් එක වෝට් කරන්නේ නැහැ. හරි අපිට වෝට් කරේම නැති එක නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙතන තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි මේක සාමාන්‍ය මීඩියම් සයිස් මේ කෝපරේට් එන්වයරන්මන්ට් එකක්.
එතකොට මේකේ ප්‍රොජෙක්ට් කෝඩිනේටර් කෙනෙක් ඉන්නවා. කියන්නේ දැන් ප්‍රොජෙක්ට් කොටේෂන් ටිකයි මැනේජ්මන්ට් එකයි ඇඩ්මින් එකයි අතර මේ කමියුනිකේෂන් එක ෆ්ලෝ කරගන්න තමයි මේ කෝඩිනේටර් ඉන්නේ. එතකොට මේ කෝඩිනේට් කරන කෙනාට අවබෝධයක් නැහැ මේ හොස්ටිං සර්විස් සම්බන්ධයෙන්වත්. එතකොට මේ IT ප්‍රොඩක්ට් එකක් සම්බන්ධයෙන්වත් ලොකු දැනුමක් නැහැ. එයා ජස්ට් කොටේෂන් එක කලෙක්ට් කරා. එතකොට එයාගේ අහන ප්‍රශ්න වලට අපි සමහර දේවල් වලට උත්තර දුන්නාට එයාට තේරෙන්නේ නැහැ. එතකොට දැන් ඔයාලා මේ බිස්නස් එකක් කරන කෙනෙක් නම් මීඩියම් සයිස් හරි ස්මෝල් හරි එන්ටර්ප්‍රයිස් වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. එතකොට ඔයාලා ওই වගේ software product එකක් ගන්න හරි ඒ වගේ purchasing එකකට යනවනම් අනිවාර්යෙන් coordinator ID සම්බන්ධ දැනුමක් තියෙන කෙනෙක් මම හිතන්නේ පාවිච්චි කරනවා ඔයාලට ලේසි එක මැනේජ් කරගන්න. එතකොට මේ ඔයාලට අඳුර ගන්න පුළුවන් hidden cost මොනවද? මේගොල්ලෝ පාවිච්චි කරන ටෙක්නොලොජි මොනවද? එතකොට මෙයාලගේ approach එක කොහොමද? after service කොහොමද? එතකොට ඒ වගේ දේවල් පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙක් ගත්තහම ඔයාලට ලේසි වැඩ කරගෙන යන්න. එතකොට ඒක මම හිතන්නේ software vendor විදියට අපි වගේ startup agency වලට හරි මේ එහෙම නැත්නම් freelancer කෙනෙකුට උනත් ලේසි මම හිතන්නේ manage කරගන්න. මොකද මේ explain කරපු ගමන් ඔක තේරෙන නිසා. එතකොට freelancer කෙනෙක් විදියට හරි startup agency එකක් හරි ඔයාලා කරගෙන යනවා නම් ඔයාලා දැනගන්න ඕනේ කස්ටමර්ට in detail requirement එකට අදාළව යන charges. එතකොට ඔය වගේ recurrent charges, hosting charges, domain වලට හරි එහෙම නැත්නම් API වලට වෙනම charges යනවා නම් ඒ ටික mention කරලා දාන්න. උදාහරණයක් විදිහට ඔයා taxi app එකක් වය කරනවා නම් Google APIs වලට යන charges ටික පවා කැල් කරලා දාන්න ඕනේ. මොකද එතකොට මේ product එක කරන්න ඉන්න කෙනාට අවබෝධයක් තියෙනවා මෙන්න මේ වගේ cost එකක් යනවා කියලා. දැන් එහෙම නැතුව අර වගේ දාපුවම මේ මිනිස්සු ඇත්තටම මං හිතන්නේ මේ තේරුම් ගන්නෙත් නැහැ. එක්කෝ අන්තිමට ප්‍රොඩක්ට් එක හදලා ඉවරලා හොස්ටිං වලට ගියාට පස්සේ ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. සමහර අය ටෙක්නොලොජි එක පාව අවුට්ඩේටඩ් ටෙක්නොලොජි එකක් පාවිච්චි කරලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් සූටබල් නැති එයාලගේ රික්වයර්මන්ට් එකට අත්‍යවශ්‍ය නොවන විදිහට ටෙක් එක වැඩි කරොත් එහෙම එතනදී performance ප්‍රශ්න එනවා. එතකොට ඔයාලට ඒකට වෙනම ඇඩිෂනල් කොස්ට් එක මේන්ටේන් කරගෙන යන්න වෙනවා. ලොකු සර්වර් එකක් අරගෙන අන්න ඒ වගේ ගැටලු එනවා. එතකොට මේ දේවල් ඔයාලා මැනේජ් කරොත් මම හිතන්නේ ඔයාලට හොඳ අවුට්පුට් එකක් ගන්න පුළුවන්. මේ software company එකක් විදිහට ඔයාලට efficiency deliver කරන්න පුළුවන් project එක. එහෙම නැත්නම් දැන් ඔයා business එකක් විදිහට software product එකක් ගන්න ඉන්න කෙනෙක් නම් ඔයාලට ගන්න පුළුවන් මේ මම හිතන්නේ හොඳ budget එකකට low cost recurrent cost එකක් තියෙන. කියන්නේ maintenance cost එක සහ ඔය server API cost එක අඩු කරලා business එක කරගෙන යන්න පුළුවන් වෙන operational cost එක අඩු කරගෙන පැටි කරගෙන යන්න පුළුවන්. එතකොට මේ තේරුම් ගන්න ඕනේ තමයි software product එකක් නැත්නම් ඔය IT service එකක් ගද්දී මම හැම වෙලේම කියන්නේ business එකකට software එක ERP එකක් වගේ ගන්නවා නම් ඒක ඇත්තටම වාහනයක් ගන්නවා වගේ තමයි. මොකද investment එකක් තියෙනවා. නමුත් ඔකට cost එකක් යනවා. ඒ කියන්නේ වාහනයක් ඔයා business එකට ගත්තාම ඒක පාවිච්චි කරන්න cost එකක් යනවානේ. fuel වලට යනවා, maintenance service වලට යනවා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් වලට මේ vehicle එකකටත් ඔයාලට charge එකක් යනවා monthly. business එකේ asset එකක් තමයි. software එක කියන්නේ asset එකක්. operational efficiency එකක් එනවා. workflow efficiency එකක් එනවා. in detail reports ගන්න පුළුවන්. ඔය වගේ දේවල් වෙනවා. නමුත් cost එකකුත් යනවා. ඉතින් මේ දේවල් මේ manage කරගන්න ඔයාලා බලන්න ඕනේ මේ software company එකක් හරි කවුරු හරි තෝරාගද්දී නැත්නම් software එක purchase කරන්න යද්දී බලන්න. මේක කියන්න ප්‍රධානම හේතුව තමයි අපේ මේ ERP system එක මේ ගොඩක් කට්ටිය purchase කරන්න අපිට quotation ගද්දිත් ඒකට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ server cost එක මොකක්ද කියන එක. සහ ඇයි එහෙම ගෙවන්නේ කියන එක පොඩි doubt එකක් තියෙන බව මට තේරුණා. දැන් ඊයේ වෙච්ච සිද්ධියෙන් තමයි අපිට ඒක කියන්නේ හොඳටම notice වුණේ මේ ඒගොල්ලන්ට අවබෝධයක් නැහැ කියන එක. ඉතින් මේ ඔයාලගේ මොන හරි අදහස් තියෙනවා නම් ඒකත් කමෙන්ට් කරන්න. හදිස්සියේ මේ වීඩියෝ එක දාන්න උනේ ඒක එක්ස්ප්ලেইন කරන්න ඕන නිසා. එතකොට මේ කීව දේවල් මම හිතන්නේ හැමෝටම වැදගත් වෙයි. එතකොට අනිත් එක තමයි ඔයාලට එහෙම මේ බිස්නස් එකේදී දැන් මේ වගේ ටෙක්නොලොජි සම්බන්ධයෙන් කවුරු හරි දන්නේ නැත්නම් තර්ඩ් පාර්ටි කෙනෙක් හරි හයර් කරලා ඒක මැනේජ් කරන එක තමයි ගොඩක් ඔය මේ එන්ටර්ප්‍රයිස් ලෙවල් එකේ IT firms outsourcing කරද්දී ඔය වගේ දේවල් කරනවා ප්‍රොඩක්ට් ඕන කෙනෙක් යූස් කරනවා මේ ඒ කියන්නේ ඩොමේන් නොලෙජ් එකක් තියෙන IT සම්බන්ධ ප්‍රොඩක්ට් මේ නොලෙජ් එකක් තියෙන
කෙනෙක් හය ගන්නවා මේ ප්‍රොජෙක්ට් එක සක්සස් කරගන්න. එතකොට ඔයාලට ඒ වගේ සර්විස් එකක් එහෙම පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට කතා කරන්න අපි හරි මේ සර්විස් එකක් විදියට ඒක දෙන්නම්. මොකද මේ නැත්නම් ඔයාලා තමයි අමාරුයි වැටෙන්නේ අන්තිමට මේ කියන්නේ මට ගැලපෙන්නේ නැති වාහනයක් අරගෙන අන්තිමට මේ ලොකු කොස්ට් එකක් දරාගෙන ඉන්න වෙනවා. අන්න ඒක තමයි අන්තිමට වෙන්නේ. සොෆ්ට්වෙයාර් එකක් ගනිද්දිත් ওই ගැටලුව තියෙනවා. මම ගොඩක් කඩවල් දැකලා තියෙනවා මේ ERP සිස්ටම් නැත්නම් පොස් සිස්ටම් අරගෙන අතල්ලා දාලා තියෙනවා. එක්ක කොස්ට් එක වැඩි නැත්නම් බග්ස් හෙවි ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. මොනවා හරි අදහස් හරි යෝජනා චෝදනා මොනවා හරි තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න යන්න.